ගයිස් මේක ෂවර්ම චැලෙන්ජ් එකක්. එහෙනම් අපි යමු ෂවර්ම එක හදන්න ඉන්න. ඉතින් අපි පාන් පිටි එක දැන් හලාගෙන මේකට දාගත්තා. දැන් මේක වතුරයි ලුණුයි තව තෙල් ටිකකුයි දාලා මිශ්‍ර කරගන්නයි තියෙන්නේ. අපේ රොටි බෝලේ වුණ මේ විදිහට තියෙනවා. දැන් මේක රොටි පොඩි පොඩි බෝල විදිහට කඩා ගන්නවා. අපේ පරාටා වගේ හදා ගන්න. මොකද ෂවර්ම එකට ඕන නිසා ඒක අපි කඩමු. ඒ නිසා අපි මේක පොඩි බෝල වලට කඩා ගමු. දැන් අපි රොටි බෝල ටික හදලා ඉවරයි. දැන් අපි මේක චූට්ටක් තියලා ඊළඟට යන් අපි මිශ්‍රණය හදාගන්න මේකේ. යමු. අපි හදන්න යන්නේ සෝයා මිට් ෂවර්ම එකක්. දැන් අපි සෝයා මිට් තම්බ ගන්න වතුර තියලා තියෙන්නේ. වතුරක පැමුණුන පස්සේ අපි සෝයා මිට් දාමු. හරි එහෙනම් අපි දැන් සෝයා මිට් දාගමු. සෝයා මිට් ඉතිරිගෙන එන්නේ. මේ හරි ගයිස් ඔන්න අපි ෂවර්ම ටිකත් ලෑස්ති කරගෙන තියෙන්නේ. තව කොකා කොලා විදිහට දෙයක් තියෙනවා. මෙන්න මම ලස්සනට තියෙනවා. මෙතන ෂවර්ම 20ක් තියෙනවා. එක්කෙනාට 10 10. කෙනාට 10ද ආයිදී 20ම වුණත් කන්න පුළුවන්. මේක චැලෙන්ජ් එක. වැඩිපුරම කන එක්කෙනා තමයි දිනන්නේ. මේක තමයි ඩෙයා එක. මේ තියෙන්නේ අමු බණ්ඩ කතරලා. පවයිති එයාගේ කියලා යාළුව කන්න වෙනවා. ඔයාට තමයි කන්න වෙන්නේ. අපි කොකා කොලා වල බීරම් වැඩි පටන් ගමු. හරි. Cheers. එහෙනම් චැලෙන්ජ් එක පටන් ගමු. 1යි 2යි 3යි. Udah 3 aja dulu. Hai. Okay. Apa dia? Leo roll ka na danne. Udah teman deh. Bukan deh, Pak. ඔයාලා දැක්කනේ පොඩි බෝල වල කන්නවා එතන රොටිය. මම රොටිය ටික පිච්චුවා. මම කන්නේ. කාරේ. පාතලේ මම තාම සල. පාතලේ. අපි යන කතාව නේද මම ඉන්නේ කන්නේ හරියට. මේ ශාම එක අපි පරාට උඩේ හදලා උතුරා ගත්ත නිසානේ. දැන් තුමක් කියලා පොතම් බඩ දිගනවා. හරි තුමයි කරින්න ගියා. මම බන්නක් කන්නේ මම. එයි. ඒ තමයි අපි මිනිස් කරා මෙහෙම සිත් එක ඊට පස්සේ එනවා. නෑ නෑ. මේ උඩ ගියා කන්නේ උදායි නෝ. ඒක කන්නේ නෑ.
කොහට තායි බං හැපෙන්නේ නැහැ වගේ නෙමෙයි නේද ටිකක් කපලා දිනවා වාතේ බං බොරෝ ඉතල කන්නේ යාළුවේ යාළුවේ කන්න කොහෙද කන්න මේ නෝ කන්න නෝ පරාද බෑ මේ අහන්නේ මේ බොරෝ කන්න මේ පාරේ යන්නේ මම ඉතින් කන්නේ යාළුවේ ඒ හොඳේ මේ කන්න ඔලෙන් කන්න දැන් මෙයාට මේ කන්ට බැලුවේ ඉන්නේ මෙයා කාලේ යන බඩේලා එළියලා තියෙන්නේ එයා අnder නෝ ඉතින් චැලෙන්ජ් එකේ මම කනවා ඒ වුණා මෙයාට දිනේ වගේ ඔරේ ඉතින් එනෝයි දිකනේ ඒක මම කන්නේ ඒ හරියන්නේ Jangan ada tapi ya hari ini. Sorry lah. Kau tak kita itu lagi ni. Apa? Paam pirinda bada nirman kewa dawal baat karne din gaya. Ye setup. Ami hemen. Ila baat challenge hai. අපි කියමු මේවට කමෙන්ට් එකක් දාන්න කියලා මොනවද කරන්න කියලා. ඔයාලා කියන චැලෙන්ජ් එක අපි ඊළඟ පාර කරන්න. ඔයාලා නැත්නම් අපි වීඩියෝ කරන්න. කරන්න කියන්නේ අපි අනිවාර්යෙන්ම ඔයගොල්ලෝ බලනවා නම් ඔයගොල්ලෝ අනිවාර්යෙන්ම අපි චැලෙන්ජ් එකක් කියන්න. අපි ඔයගොල්ලෝගේ ලිස්ට් එක බලලා අපිට හොඳ එකක් අපි ගන්නවා. අනිවාර්යෙන්ම දාන්න තියෙනවා දාන්න. මට දැන් ආයෙ කන්න බෑ ඇති මොකද මෙයාට දවල් තියෙන ඒවා ඔක්කොම කැව්වා දැන් මට කන්න බෑ ගයිස් ඇත්තටම බඩ පිරලා තියෙන ඕනම කා ගන්න බෑ. ඉතින් කෑව ටික තමයි උඩරින්ම මේ ටිකෙන් චැලෙන්ජ් එක තිබ්බොත් දිනන්නේ වන්නේ ඉතින් ඔයා මේකෙන් භාගයක් හරි ගන්න. ගයිස් මේක මේ අපේ වත්තෙන් කඩපු එක. ඉතින් මේක මේ හොඳයි. කොහොමද ඉවම කන්නේ භාගයක් ගන්න නිකන් කන්න. රහයි. මම සිරයි ඔයාලා කමෙන්ට් කරන්න මේක රහයි නේද? අන්න භාගයක්. මේ චූටි ටිකද නෑ පොඩ. රාමි චැලෙන්ජ් එක චූටි කඩක් කන්න. පින්නන්නේ බෑර මුළුන්නේ. රහිනේ. දැන් ඔයාලා දැන් දන්නවනේ බණ්ඩක් අමුෙන් ගන්නවත් පුළුවන්. ඉතින් තේරෙනවද? නෑ ඔය ගයිස් මේකයි මේ අපි මෙතන ගත්ත ප්‍රමාණය වැඩි එක්ක මේ කොහොමද අපි දෙන්නට කා ගන්න බෑ. සතුටුයි සතුටුයි. හැමෝටම සුබ දවසක්. අලුත් vlog එකකින් හම්බෙමු. ඒක හැබැයි හොඳ චැලෙන්ජ් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා.